යකඩ සිරිමාවෝ තමන් ගොඩක් ආදරේ කරපු ගෞරව කරපු තැනකින් මිනිස්සෙක්ට ජීවිතේ කරන්න පුරුවන් ලොකුම අසාධාරණයක් වුණොත් ඒක ඇත්තටම ලොකු හිත්‍රිදීමක් ඉතුරු වෙන දෙයක්. පහුගිය දවස්වල රටම කතා වුණා ලංකාවේ ප්‍රසිද්ධ පාසලක දරුවෙක්ට වුණ ලොකු අසාධාරණයක් ගැන. කට්ටිය මේක ගැන එක එක කතන්දර කියලා තිබුණා. ඒ වගේම පොඩි කාලපරාසයක් තුල මේ සිද්ධ වුණු සිද්ධිය මුළු ලංකාවම දැනගන්නවා. තමන්ට සිද්ධ වුණු අසාධාරණයේ ගැන කතා කරපු ඒ දරුවා නමින් චනිත් මාසිනලී. බුකියේ තැන්තැන්වල එක එක කතන්දර ලියවෙනවා. එක තැනක කියනවා සමාජ මාධ්‍යවල මේ දරුවගේ තාත්තා ගොඩක් බලවත් වගේම ගෞරවයට පාත්‍ර වුණු පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ හයිය අරගෙන තමයි මේ දරුවා ස්ටේජ් එකට නැගලා තමන්ට වුණු අසාධාරණය ගැන කිව්වේ කියලා. තවත් තැනක සමාජ මාධ්‍යවල කියනවා මේ දරුවා මේ කරපු දේ ඉස්කෝලේ නමට ඉස්කෝලේ ගෞරවයට එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. තවත් තැනක කියනවා මේ දරුවා කරපු දේ හොඳයි. තමන්ට කොන්දක් තියනවා තමන්ගේ අසාධාරණය වෙනුවෙන් නැගී සිටියා කියලා. කොහොමත් ලංකාවේ කවුරු කතා කළත් නොකළත් ඕනතරම් දරුවා අසාධාරණයට ලක් වෙනවා. ලංකාවේ මේ නිදහස් කියන අධ්‍යාපන පද්ධතිය ඇතුලේ මේ නම ගියපු පාසල් ඇතුලේ විතරක් නෙවෙයි ලංකාවේ දුෂ්කර පළාත්වල ගමේ හෝඩියට එන දරුවාගේ ඉඳන් උසස් පෙළ ලියනකම් ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනකම්ම දරුවා අසාධාරණයට ලක් වෙනවා. ඒ වුණාට ඒ කිසිම දෙයක් ගැන සමාජයේ කතිකාවතක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ දරුවා මෙතන හඬක් නැගුවේ නැත්තම් සමහර විට මේ විද්‍යාලයේම මෙතන තවත් දරුවෙකුට හෙටත් මේ විදියටම අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ දරුවාගේ විනය ගැන මෙතන ප්‍රශ්න කරන්න කලින් මේ අවස්ථාව ගැන හොඳට බැලුවොත් ඇත්තටම මේ දරුවට සම්මානය අහිමි වෙන්න ගියේ කලින් දවසේ විභාගයකට ගිහිල්ලා පෙර පුහුණු වෙන අවස්ථාව මගහැරුණු නිසා. ඒ වගේම මේ ළමයා මෙතන කතා කරද්දී එහා පැත්තේ හිටපු ටීචර් ටික මෙතන මේ මයික් ඕෆ් කරලා ලයිට් ඕෆ් කරලා මෙතන නටපු නාඩගමෙන්ම පේනවා මෙයාලා කොයිතරම් දුරට ළමයින්ම පාලනය කරන්න හදනවද කියලා. අනිත් එක මේ ළමයා මේ පාසල වෙනුවෙන් සෑහෙන්න වගකීම් දරලා තියනවා වගේම ලොකු ජයග්‍රහණ ගොඩක් පාසලට අරගෙන දීලා තියෙනවා. ඒ නිසා තාත්තගේ තනතුරු වල බලය මාන්නය කෙසේ වෙතත් හඬක් නගන්න සුදුසු හඬක් මේක. අනිත් එක අපි පොඩි කාලේ ඉඳන්ම ළමයින්ව පුරුදු කරලා තියෙන්නේ Tamanට අසාධාරණයක් වුණහම එතන ගැටුමක් ඇති නොවන විදිහට සද්ද නැතුව ඉන්න. මෙන්න මේ කම්පනය මේ ළමයෙක්ගේ ජීවිත කාලෙම පවතිනවා. Taman වෙනුවෙන් හඬක් සරණක් නැහැ කියලා මේ දරුවට ජීවිතේ හැම අඩියකම දැනෙනවා. ජීවිතේ විවිධ අවස්ථාවල අඩුම තරමේ Tamanගේ ළමයින්ගෙන් හරි මේ ඇරියස් එක එළියට එනවා. Taman වැරද්දක් කරලා නැත්නම් Tamanට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක වෙනුවෙන් හඬක් නගන එක මේ Gen Z පරම්පරාවේ විතරක් නෙමෙයි අපිට කලින් හිටපු අයටත් තිබුණු අවස්ථාවක්. හැබැයි කවුරුත් ඒක පාවිච්චි කරලා නැහැ. ඒ වගේම අපිට ඒ කාලේ හිම හඩක් නගන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. හැබැයි ඒ කාලේ සිද්ධ වුණු අසාධාරණයට කට පියාගෙන හිටපු අපිට වැඩිය දැන් ළමයි ටිකක් වෙනස්. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන වෙනස. ආයෙත් කිසිම දවසක දරුවෙක්ට මේක වෙන්න හොඳ නැහැ. අපි පියවරෙන් පියවර මේක ගොඩනගන්න ඕනේ. පියවරෙන් පියවර හදන්න ඕනේ. හඬක් නගා ගන්න බැරි වුණත් දරුවෙක්ට මොනයම් හෝ අසාධාරණයක් සිද්ධ නොකරන එක වැඩිහිටි පරම්පරාවේ වගකීමක්. මේ ළමයට නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා මේකට සාධාරණයක් ඉෂ්ට කරගන්න තිබුණා. ඒත් ඒක මෙච්චර අවධානයක් හඬක් නගන දෙයක් වෙන්නේ නැහැ අපේ රටේ. ඒ වගේම එහෙම අසාධාරණයක් සිද්ධ වුණා කියලා වෙන අයට මේක දැනගන්න ලැබෙන්නෙත් නැහැ. දැන් අඩුම තරම මෙහෙම දෙයක් වුණානේ කියලා මිනිස්සුන්ට මතක හරි තියෙනවා. හැබැයි එක මොහොතකට ඇය මුළු රටේම දරුවන්ට ආදර්ශයක් වුණා. Taman විශාල කැපකිරීමක් කරලා ලොකු දෙයක් පෞද්ගලික නොවන ජයග්‍රහණයක් විදිහට සමස්තයකට අරගෙන දීලා මෙහෙම දෙයක් කරාම ඇත්තටම හිත රිදෙනවා. ඒ වේදනාව අපි දන්නවා. මොකද අපටත් එහෙම වුණා. හැබැයි අපට එහෙම හඬ නගන්න වේදිකාවක් තිබුණේ නැහැ. වගේම අපි ඒ අවස්ථා භාවිතා කරන්න දැනගෙන හිටියෙත් නැහැ. කිසිම කෙනෙක්ට ඒ හැඟීම දැනෙන්න ඉඩ තියන්න එපා. මෙතන මේ තත්වය ගැන මනින්න හදන්න එපා. ඒ ළමයාගේ හැටියට ඒ වෙලාවේ කරන්න පුරුවන් දේ ඒ ළමයා කළා. හැබැයි එහෙම කරන්න එතන අවස්ථාව හදතු විදුහල්පතිනියගෙත් ඒකට බාධා කරන්න හදතු විදුහල්පතිනියගෙත් ඒකට බාධා කරන්න හදපු ගුරුවරුන්ගෙත් මානසික මට්ටම පොඩ්ඩක් හිතලා බලන්න. රට ලෝකෙම බබලවන්න. රට හදන්න කතා කරන්න එපා. අපි හැදෙන්න ඕනේ පොඩි තැන ඉඳන්. හරි කෙනාට හරි තැන දෙන්න.
Tamante ඒ තැන නැති වුණොත් හඬක් නගන්න.